Hello everyone, welcome my YouTube channel Hub English Academy. Today we learn about articles. ඔන්න ඉතින් මම අලුතින් පාඩමක් ඔයාලට අරන් ආවා articles ගැන. articles කියන්නේ ඉංග්‍රීසි වල අපි පාවිච්චි කරන පුංචි වචන තුනක්. එතකොට articles කීයක් තියනවද? ඉංග්‍රීසි වල අපි පාවිච්චි කරන articles තුනක් තියෙනවා. පළවෙනි එක තමයි a, දෙවෙනි එක an, තුන්වෙනි එක the. ආටිකල්ස් පාඩමට යන්න කලින් මම vowels ගැන චූටි දෙයක් කියලා ඉන්නම්. vowels අකුරු කීයක් තියනවද? alphabets වල අපි අකුරු 26ක් තියනවා කියලා ඉගෙන ගන්නවා. ඒ අතරින් A, E, I, O, U මේ අකුරු පහ vowels විදිහට අපි ඉගෙන ගන්නවා. එතකොට 26න් 5ක් vowels වලට ආපුවාම ඉතිරි අකුරු කීයක් තියෙනවද? 21ක් තියෙනවා. අපි ඒ අකුරු 26 consonant විදිහට ඉගෙන ගන්නවා. කියන ආටිකල් එක අපි use කරනවා consonant අකුරකින් පටන් ගන්න වචනයක් එක්ක. an කියන ආටිකල් එක අපි use කරනවා vowel අකුරකින් පටන් ගන්න වචනයක් එක්ක. the කියන එක අපි specific දෙයක්. එහෙම නැත්නම් unique දෙයක් identify කරගන්න use කරනවා. ආටිකල් එක සඳහා examples a car, a book. ඒ කියන්නේ එක දෙයක්. හැබැයි අපි ඒ කොයි දෙයද කියලා හරියටම දන්නේ නැහැ. නේද? an වලදී අපි examples අරන් බලමු. an apple, an elephant. එතකොට ඒත් එක දෙයක් නේද? elephant කෙනෙක් ඒ වගේම apple ගෙඩියක් ඒ විදිහට අපි ආටිකල් එක use කරනවා. the කියන ආටිකල් එක ගත්තොත් අපි මේ ලෝකෙටම තියෙන එක දෙයක් නම් දැනටමත් අපි දන්න දෙයක් නම් අපි ඒ වගේ අවස්ථාවල් වලදී the පාවිච්චි කරනවා. the sun, the moon එන්නේ ඒ වගේ තැන්වලදී අපි the පාවිච්චි කරනවා. ඊට අමතරව අපි එක දෙයක් ගැන කතා කරනවා again අපි ඒක repeat කරනවා නම් examples එකක් විදිහට බලන්න I saw a dog. අපි මෙතෙන්දී කියන ආටිකල් එක තමයි අදලා තියෙන්නේ. ඒ කියන්නේ අපි බල්ලෙක් දැක්කා. දැන් අපි පාවිච්චි කරනවා the dog was black. ඇයි අපි දැක්ක බල්ලෙක් දැන් අපි එයාගේ කලර් එක ගැන කතා කරනවා. අපි ඒ දැකපු බල්ලා ගැන කතා කරන්නේ. ඒ කියන්නේ අපි ඒ බල්ලා ගැන දන්නවා. ඒක නිසා අපි පාවිච්චි කරනවා මොකද්ද? the කියන ආටිකල් එක. හැබැයි මම දැන් යුනිවර්සිටි කියලා වචනයක් ඔයාලට කියනවා. යුනිවර්සිටි කියද්දී U අකුර අපි දන්නවා vowel අකුරක් කියලා. හැබැයි යුනිවර්සිටි කියන word එක ඇතුළේදී අපි pronounce කරන්නේ කොහොමද? අපි pronunciation එකේදී U කියලා තමයි sound වෙන්නේ. එතකොට U කියද්දී ඒක vowel එකක්ද? නෑ. ඒ sound එක consonant විදිහට තමයි යන්නේ. එතකොට අපි යුනිවර්සිටිත් එක්ක and පාවිච්චි කරනවද? No. අපි use කරන්නේ a university. එක යුනිවර්සිටි එකක් කියන අර්ථයෙන්. දැන් බලන්න මම තව වචනයක් ලියනවා honest කියලා. honest කියද්දි h අකුර silent නේද? හැබැයි h අකුර මොකද්ද? ඒක consonant අකුරක්. already අපි දන්නවා h කියන්නේ consonant අකුරක් කියලා. හැබැයි honest කියන word එක අපි pronounce කරන්නේ කොහොමද? pronunciation එකේදී අපි h එක silent කරලා honest කියලා තමයි pronounce කරන්නේ නේද? එතකොට sound එක මොකද්ද? o sound එක. o කියන්නේ consonant එකද? No. o කියන්නේ vowel එකක්. එතකොට අපි honest කියන word එකත් එක්ක පාවිච්චි කරනවද? නෑ. අපි an කියලා තමයි පාවිච්චි කරන්නේ. ඒත් එක්කම සමහර අවස්ථාවන් වලදී අපි articles පාවිච්චි කරන්නේ නෑ. ඒ මොන වගේ අවස්ථාවන් කියලාද හිතන්නේ? මෙන්න මේ විදිහට මං කිව්වොත් බලන්නකෝ. අපි articles use කරන්නේ නෑ නමක් කියද්දි. කාගේ හරි නමක් කියද්දි අපිට article එකක් use කරන්න පුළුවන්ද? හරි an හරි the හරි බෑ. ඒත් එක්කම country එකක් කියද්දි අපි රටක් ගැන කියද්දි articles use කරන්න පුළුවන්ද? බෑ. ඒත් එක්කම language එකක් ගැන කියද්දි language එකක් ගැන කියද්දිත් අපිට articles use කරන්න බෑ. අපි examples අරන් බලමු. name එකක් විදිහට මම ගන්නවා මගේ නම ශෙෂු කියලා. එතකොට ශෙෂු කියන නමත් එක්ක අපිට article එකක් use කරන්න පුළුවන්ද? බෑ. ඊළඟට මම country වලට
ගන්න එක්සාම්පල් එක. ශ්‍රී ලංකා. It is my country, no? ශ්‍රී ලංකා කියද්දී අපිට ආටිකල් එකක් යූස් කරන්න පුළුවන්ද? බෑ. ඒත් එක්කම ලැන්ග්වේජ් එකකටත් ගන්නවා එක්සාම්පල් එක. It's my language. සිංහල. සිංහල කියද්දිත් අපිට පුළුවන් ද ආටිකල් එකක් යූස් කරන්න? බෑ. එතකොට මේ වගේ අවස්ථාවන් වලදී අපිට ආටිකල්ස් යූස් කරන්න බෑ. ආටිකල්ස් පාඩම ගැන ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.